මෙම පිළිරුවට සමගාමීව එතුමා විසින් පරිහරණය කළ භාණ්ඩ සහ එතුමාගේ අත්තකුරු සහිත ලිපි, අනගාരിക ධර්මපාල චරිතයට අදාළ තොරතුරු සහිත ලේඛන ආදිය තන්පත් කර ඇති ශ්‍රීමත් අනගාരിക ධර්මපාල කෞතුකාගාරයේද නැරඹිය හැකිය. බුද්ධ භූමි සදහම් චාරිකාවේ පළමු ගමනාන්තය වනුයේ ඉන්දීය නේපාල සොනාලි නම් දේශ සීමාව තරණය කර සොනාලිහි සිට කිලෝමීටර් 28ක් පමණ දුරින් නේපාල දේශය තුල පිහිටි සිදුහත් කුමාරෝත්පත්තිය සිදු වූ රුමෙන්දා උයන හෙවත් ලුම්බිනි සල්ුවනයි. සංඝම් සරණං ගච්ඡාමි. සංසාරික දුක්ඛ නිවාරණ මාර්ගය මනුලවට එලිපෙහෙලි කර දුන් සිද්ධාර්ථ මහා බෝසතුන්ගේ උපත සිදු වූ ලුම්බිනි සල්ුවනයි මෙලෙස දර්ශනය වන්නේ. පුරාවිද්‍යා කැණීම් මගින් සොයාගත් මෙම මහා පුණ්‍ය භූමියේ ආරක්ෂාව සඳහා ඉදිකර ඇති ගොඩනැගිල්ලයි මේ ඔබ දකින්නේ. මේ තිස්වන්නේ අශෝක ස්තම්භයයි. ධර්මාශෝක අධිරාජයා රාජ්‍යත්වයට පත්වීමෙන් පසුව 20 වන වසරේදී ලුම්බිනි සල්ුවනට පැමිණ සිදුහත් කුමාරෝත්පත්තිය සිහි කිරීම සඳහාත් තම ආගමනය සනිටුහන් කිරීම සඳහාත් සෙල්ලිපියක් සහිත මෙම ස්තම්භය නිර්මාණය කරන ලදී. එදින සිට ලුම්බිනි වැසියන්ට බදුසානයක් පැන වූ බව මෙම ස්තම්භයේ ඇති ශිලාලිපියෙහි දක්වා ඇත. මෙම කුළුණ උසින් අඩි 24යි අඟල් 3ක් පමණ වේ. නේපාල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කළ ගවේෂණ කටයුතුවලදී අඩි 13ක් පමණ ගැඹුරට ගැනීම් කළ පසු මෙම ස්ථානය සිද්ධාර්ථ කුමරුන්ගේ උපත නිශ්චිතවම සිදු ස්ථානය ලෙසට හඳුනාගෙන ඇත. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සඳහා දෙව්දහනුවර බලා යන අතරතුර මහාමායා දේවිය පෑන් පහසුවලත් පොකුණයි මේ ඔබ දකින්නේ. නිල්වන් දියවරින් පිරි මෙම පොකුණ මහාමායා පොකුණ ලෙස හඳුන්වයි. සිදුහත් කුමරුන්ගේ උපතින් පසුව ප්‍රථම ස්නානය සිදු වූවේද මෙම පොකුණින් බවට සඳහන් වේ. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. द्वितीयम्पि संඝं शरणं गच्छामि. සිද්ධාර්ථ පුත්කුමරුවාණන් හට කිසිදු කලකිරීමක් ඇති නොවන පරිදි සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට ඉඩ සැලසීම උදෙසා ගිම්හාන, හේමන්ත, වස්සාන ඍතු තුනට අනුරූපව සුද්ධෝදන පිය රජතුමා විසින් සාදා දෙනු ලැබූ රම්‍ය, සුරම්‍ය, සුබ නම් වූ මාලිගා ත්‍රිත්වයේ නෂ්ටාවශේෂයි ඔබ මේ දකින්නේ. මෙම මාලිගා ත්‍රිත්වය රුමෙන්දා උයන හෙවත් ලුම්බිනි සල්ුවනේ සිට කිලෝමීටර් 25ක් පමණ දුරින් වූ කිඹුල්වත් නුවර පිහිටා ඇත. සංඝං සරණං